සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ෂෝ බට්ටා YouTube channel එකට. අද මම අරන් ඉන්නේ පළවෙනි සීසන් එකේ 11 වෙනි කොටසයි. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද කොටස බලන්න. Movie Explain. අද කොටස පටන් ගද්දිම අපිට පෙන්වන්නේ ආතර්, මර්ලින් සහ සෙබළු ටිකක් එක්ක කැලේට ගිහිල්ලා දඩයම් කරන්න. මේ වෙලාවේදී කට්ටිය වටෙන් යනවා වටක කල්ලගමු කියලා. මර්ලින් ඉස්සරහට ගිහිල්ලා ලොකු පොල්ලක් අතර ගත්තත් මර්ලින්ගේ ඉදිරියට එන්නේ යුනිකෝන් කෙනෙක්. මේ යුනිකෝන් දැකලා පුදුම වුණු මර්ලින් ඒ සතා ළඟට යනවා. ගිහිල්ලා කියන්නේ ඉක්මනින් මෙතනින් යන්න නැත්නම් ඔයාව මරලා දායි කියලා. ඒත් එතනට දුන්නකුත් අරගෙන හොරෙන් එන ආතර් මේ යුනිකෝන්ට දුන්නෙන් විදින්න ලෑස්ති වෙනවා. මර්ලින් එපා කියලා කෑ ගැහුවත් ආතර් හිය විදලා මේ යුනිකෝන්ව මරලා දානවා. ඊට පස්සේ ඒ යුනිකෝන්ගේ අඟ ආතර් කපා ගන්නවා. මේ වෙලාවේදී මර්ලින් ගොඩක් දුක් වෙනවා. ඒත් එක්කම මේ වෙලාවේදී මර්ලින් ආතරට පිටිපස්සෙන් යම්කිසි ලෝගුවක් දාගත්තු කෙනෙක් හිටගෙන ඉන්නවා. මර්ලින් පුදුම වෙලා බලන් ඉන්න දිහා ආතරුත් සෙබළුත් බලනවා. ඒ වෙලාවේදී කාටවත් පේන්නේ නැති වෙන්න අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ මර්ලින් නම් ඒ ගැන හිතන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඒ කපාගත්තු අඟ යූතර් ළඟට අරන් ඇවිත් පෙන්වන දර්ශනයක්. මේ වෙලාවේදී යුනිකෝන් අඟ දැකලා යූතර් ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ගයස්ටත් මේක පෙන්නනවා. ගයස් නම් ලොකුවට ගණන් ගන්නේ නැතිව ඒක ඉතාම ආකර්ශනීයයි උතුමාණනි කියලා කියනවා. ඒත් ඒ වචනවල අවුලක් තේරුණ හින්දා යූතර් ගයස්ගෙන් අහන්නේ ඔයාට මොකක් හරි මේක ගැන අදහසක් තියනවද කියලා. ගයස් නම් කියන්නේ යුනිකෝන්ලා කියන්නේ දුර්ලභ මායාකාරී සත්ත්ව කොට්ටාසයක්. පුරාවෘත්තවල කියන විදිහට කවුරු හරි මේ සතෙක්ව මැරුවොත් එහෙම ඒ අයට අවාසනාවන්ත කාලයක් උදා වෙනවා කියලා. ඒක විකාර කතාවක් කියන යූතර් ආයමත් කියනවා මේක හැමෝම දැනගත්තට පස්සේ අනිත් රාජධානිත් අපිට ඊර්ෂ්‍යා කරයි කියලා. මාලිගාවෙන් එළියට එන ගයස්ට මර්ලින් කියන්නේ මට හිතා ගන්නවත් බෑ ආතර් කොහොමද මේ සතාව මැරුවේ කියලා කියද්දි ගයස් කියන්නේ ආතර් කියන්නේ දඩයක්කාරයෙක් ඒක එයාගේ ලේවලින්ම එන දෙයක්. ඒ වගේ දේවල් වලින් තමයි එයාලා සතුටු වෙන්නේ කියලා. ඊට පස්සේ අපිට මර්ලින් ආතර්ගේ කාමරේ ඉඳන් ජනෙලෙන් එළිය බලාගෙන කල්පනා කර ඉන්නවා. ඒ වගේම ආතර් මර්ලින්ට වැඩ වගේක් කියනවා. ඒත් මර්ලින් වෙන කල්පනාවක හිටපු හින්දා මර්ලින්ට කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ ආතර් අහනවා අපි දඩයමේ ගිහිල්ලා අර සතා මරපු වෙලේ ඉඳන්ම ඔයා මුණ බෙරි කරගෙන ඉන්නේ ඇයි කියලා. මර්ලින් කියන්නේ අපි අපරාධේ ඒ සතා මැරුවේ මරන්නේ නැතුව ඉන්නයි තිබ්බේ කියලා. මේ වෙලාවේදී මී පිටි වගේක් දකින ආතර් මර්ලින්ට බයිනවා ඔය යුනිකෝන් ගැන හිතන එක නවත්තලා මේ මීයව හොයාගන්න කියලා. මේ වෙලාවේදී මේ කාමරේට එන සෙබළෙක් කියනවා හදිසි අවස්ථාවක් ඇවිල්ලා ඔබතුමාට එන්න කිව්වා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ආතර් සහ යූතර් වගා බිමට ඇහිල්ලා තියෙන දර්ශනයක්. මේ වෙලාවේදී යූතර් කියන්නේ සම්පූර්ණ වගාම විනාශ වෙලා කියලා. එකපාරටම හැදුණු ලෙඩේ මොකද්ද කියලා අහනවා. එතකොට ආතර් කියන්නේ මම ඊයේ හවස යද්දිත් මෙතන හොඳට තිබුණා. රෑ තමයි මොකක් හරි වෙන්න ඇත්තේ කියලා. යූතර් ඊට පස්සේ කියන්නේ මේවට මොකද උනේ කියලා හොයාගන්න පුළුවන් වෙයි. මම මේ ගැන ගයස්ටත් කියලායි තියෙන්නේ කියලා කියනවා. මේ වෙලාවේදී ගයස් පරීක්ෂණ වගේක් කරමිනු ඉන්නේ. මේ වෙලාවේ මර්ලින් අහනවා ඔයාට මේ ගැන අදහසක් තියනවද කියලා. ගයස් කියන්නේ පරීක්ෂණ ඉවර වුණාට පස්සේ තමයි ඒ ගැන කියන්න පුළුවන් වෙන්නේ. ඒත් මට දන්න රෝග වලින් මෙහෙම එක දවසින් මෙහෙම වගා විනාශ වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට මර්ලින් අහනවා රෝගයක් පැතිරෙන්න වෙන හේතු මොනවද තියනවද එහෙම කියලා. මෙතනදී ගයස් කියනවා පේන විදිහට වගාවන් වගේ තියෙන අනිත් ගස් වලට කිසිම හානියක් වෙලා නැහැ. මේකෙන් හානි වෙලා තියෙන්නේ අපිට කන්න පුළුවන් දේවල් විතරයි කියලා. මර්ලින් කියන්නේ මේකේ නම් මැජික් වලින් කරපු දෙයක් වෙන්නේ නැති නේද කියලා. අපිට ඒක හරියටම කියන්න බෑ. පරීක්ෂණ වලින් මේක තාවනකම් යූතරට කියන්න බෑ කියලා ගයස් කියනවා. ඊළඟ සීන් එකේදී පෙන්නනවා මාලිගාවේ සලාක ක්‍රමයට ආහාර ගන්න පැමිණියම ධාන්‍යාගාරේ ඉතිරිව තිබෙන ධාන්‍ය ආතරට පෙන්නන ගමන් යූතර් කියන්නේ සමහර තැන්වල මංකොල්ල කන්නත් පටන් අරගෙන තත්ත්වය තවත් නරක අතට හැරෙන්න කලින් අද රෑ ඉඳලා ඇඳ නීතිය දාන්න ඒ වගේම හොරකම් කරන අයට මරණ දඬුවම දෙන්න කියලා. ඔන්න ඊට පස්සේ වතුර ගන්න ඇවිල්ලා ඉන්න ගුණවියාව මර්ලින් දකින අතර ගුණවියා අහන්නේ වගාවන් මැරලා කියන කතාව ඇත්තද කියලා. මර්ලින් කියන්නේ ඔව් ඒක ඇත්ත. අපිටත් ඉදිරි කාලය එච්චර ලේසි වෙන එකක් නැහැ කියලා. මට විශ්වාසයි ආතර් මේකට මොකක් හරි කරයි කියලා ගුණවියා කියද්දි මර්ලින් කියන්නේ එයා මුකුත් කරේ නැත්තම් මං හරි මොකක් හරි කරනවා කියලා. ඉතින් කතා කරන අතරේ ගුණවියා වතුර ගන්නකොට වතුර වෙනුවට එන්නේ වැලි කියලා. ගුණවියා දැකලා මර්ලින්ට පෙන්නනවා. මේ වැලි පරීක්ෂා කරන යූතරට ආතර් කියනවා මම සෙබළුන්ව පහළට එවලා බැලුවා ඒත් කාටවත් වතුර දකින්න ලැබිලා නැහැ කියලා. මේ වෙලාවේදී යූතර් ගයස්ගෙන් අහනවා ඔයාට මේ ගැන මොකක් හරි අදහසක් තියෙනවද කියලා.
ගයස් කියන්නේ මේක නම් මොකක්ද කියලා හරියටම තේරෙන්නේ මේකට අනිවාර්යයෙන්ම මැජික් සම්බන්ධ වෙලා ඇති කියලා. ඊට පස්සේ යූතර් කියනවා මට ඔයා විශ්වාසයි අනිවාර්යෙන් මේකට මැජික් සම්බන්ධ ඇති. ඒ කියන්නේ රාජධානිය අනතුරක තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ වැලි වාදනය මැජික් වලින් වතුර බවට පත් කරන්න හදන මර්ලින්ව. ඒත් ඒ වැඩේ නම් හරියන්නේ නැහැ. මේ වෙලාවේදී ගයසුත් මෙතෙන්ට ඇවිල්ලා කියන්නේ මේක තමයි ඔයාගේ හැකියාව පෙන්වන්න හොඳම වෙලාව කියලා. ඒත් මර්ලින් කියනවා මේක හරි ගියා නම් හොඳයි. මම පුළුවන් හැම විදියකින්ම උත්සාහ කරලා බැලුවා. මටත් වැඩිය ගොඩක් පවර්ෆුල් මැජික් එකක් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ පෙන්වන්නේ ආතර් සෙබළුන්ව හරියටම මුර කරන ස්ථානවලට යෙදෙන්න කියලා කියන දර්ශනයක්. මැලිනුත් මේ වෙලාවේදී මාලිගාව ඉඳන් එළියට එනවා. ආතර් අහන්නේ ඔයා දන්නේ නැද්ද මේ වෙලාවේ ඇඳිරි නීතිය දාලා තියෙන්නේ කියලා. මැලින් කියන්නේ මම අර මීයව හෙව්වා කියලා. පස්සේ ආතර් මැලින්ට යන්න කියනවත් එක්කම ආතර් දකිනවා කවුද කෙනෙක් මාලිගාවේ ගබඩාව පැත්තට යනවා. මැලිනුයි ආතරුයි ඒ කවුද කියලා හොයන්න ගබඩාව පැත්තට ගියත් කවුද කියලා හොයාගන්න බැරි වෙනවා. එතනට එකපාරට මතුවෙන්නේ කැලේ මර්ලින් දැකපු මායාකාරයා. ඔහු ඇවිත් කියන්නේ ඔයාලා මාවද හොයන්නේ මම අංහෝරා යුනිකෝන්ලගේ පාලකයා මම ආවේ ඔබට පණිවිඩයක් දෙන්නයි කියලා කියනවා. ආතර් අහන්නේ කාටද පණිවිඩය කියලා. අංහෝරා කියන්නේ ඔයාටයි ආතර් කියලා. ඒ කියන්නේ ඔයාද වග කියන්න ඕනේ අපේ බෝගල විනාශයට කියලා ආතර් අහනවා. අංහෝරා කියන්නේ අවාසනාවන්ත විදියට කැමිලොට් වලට මුහුණ දෙන තත්වයට හේතුව ඔයයි ආතර් කියලා. ආතර් ඒ කියපු දේවල් අහන්නේ නැති හින්දා ඇත්තටම එහෙම වෙන්න හේතුව විදියට අංහෝරා කියන්නේ ආ යුනිකෝර්න් මරුපු වෙලාවේ මේ ශාපේ ක්‍රියාත්මක වුණේ ඒකට කැමිලොට් නගරය වන්දි ගෙවයි දරුණු විදියට කියලා. ආතර් කියන්නේ ඔයයි කැමිලොට් වලට මේ ශාපය ගෙනාවේ ඔයා මේක අයින් කරන්න නැත්තම් ජීවිතයෙන් වන්දි ගෙවන්න කියලා කියනවා. අංහෝරා කියන්නේ ඒක කරන්න පුළුවන් වෙන්නේ ඔයාට විතරයි. ඒකට ඔයාව පරීක්ෂා කරන්න වෙනවා කියලා කියනවා. ආතර් ඊට පස්සේ මම ඔයාව සිරබාරයට ගන්නවා කියලා අල්ලන්න හැදුවත් ඔහු එතනින් අතුරුදහන් වෙලා යනවා. පඩි පෙළ උඩින් මතුවලා කියන්නේ ඔයා ඔප්පු කරන්න ඕනේ ඔයා යුනිකෝර්න් මරපු එකට දුක් වෙනවා කියලා. එතකම් මේ ශාපය ඉවත් වෙන්න විදියක් නැහැ. ඔයා මේ පරීක්ෂණ එකක් හරි අසමත් වුණොත් කැමිලොට් විනාශ වෙලා යයි සදහටම කියලා. එතනින් යන්න යනවා. මර්ලින් මේ ගැන ගයස්ට ඇවිල්ලා කියනවා. ගයස් මේ වෙලාවේදී එයාලගේ අන්තිම කෑම වේල හදමිනු ඉන්නේ. මර්ලින් අහනවා තේ හදන්න වතුර හොයාගත්තේ කොහෙන්ද කියලා. එතකොට ගයස් කියන්නේ ඔයා ඊයේ නාලා වතුර එක විසික් කරලා නැහැ. ඒකෙන් හැදුවේ කියලා කියනවා. මර්ලින් නම් ඒ තේක බොන්නේ නැහැ. ඊට පස්සේ ගයස් අහනවා මොකද්ද ආතර් මේ ගැන කියන්නේ කියලා. මර්ලින් කියන්නේ ආතර් මේ කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. එයා හිතන්නේ අංහෝරා තමයි මේ දේවල් කරන්න කියලා. ගයස් පස්සේ මර්ලින්ට කියන්නේ ඔයා සබන් වතුර තේ බොන්න කැමති නැත්තම් ගිහිල්ලා ආතරට තේරුම් කරලා දෙන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ආතර් සපත්තු දාන ගමන් ඉන්නවා. ඒත් අර මීයා ආතරගේ සපත්තුව කාලා ආතර් කේන්තියෙන් බනිනවා මර්ලින්ට. මර්ලින් නම් කියන්නේ ඌටත් අපිට වගේම බඩගිනි ඇති නේද කියලා. ආතර් කේන්තියෙන් අහන්නේ ඔයාට මේක විහිළුවක්ද කියලා. මර්ලින් ටිකක් විතර කියලා hina වෙලා කියනවා. ඒ වගේම මර්ලින් කියනවා ඔයා ටිකක් හරි හිතුවද අර අංහෝරා කිව්ව දේ ගැන කියලා. ඔයා හිතනවද ඇත්තටම මම මේ දෙයට වග කියන්න ඕනේ කියලා ආතර් අහනවා. මර්ලින් ඔයා හිතාමතාම ඒ දේවල් කළා කියලා නෙවෙයි මං කියන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ඔයා යුනිකෝර්න් මරපු වෙලාවේ මම දැක්කා අංහෝරා කැලේ ඉන්නවා කියලා කියනවා. ඇයි ඔයා ඒ වෙලාවේ මුකුත් කිව්වේ නැත්තේ කියලා ආතර් අහද්දි මර්ලින් කියන්නේ මම දැක්කේ තප්පරයකටත් වඩා අඩු කාලයක් ඊට පස්සේ අතුරුදහන් වුණා කියලා කියනවා. ඒත් ආතර් නම් කියන්නේ මායාකාරයින් නරකයි කියලා. එයාලා කැමිලොට් විනාශ කළා මිසක් නවතින්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ කියන අංහෝරාව අල්ලගන්න හිතාගෙන මර්ලින් සහ ආතර් ගබඩාව මුර කරනවා. මර්ලින්ට නම් මේ නිින්දත් යනවා. ඊට පස්සේ ඔලුවට පොල්ලකින් ගහලා ආතර් කෑ ගහලා යනවා. මර්ලින් කියන්නේ හොඳටම තිබ්බහයි ඒකින්ද නිින්ද ගියේ කියලා. ආතර් කියනවා අපි හැමෝටම එහෙමයි කියලා. මේ වෙලාවේදී ආතර් දකිනවා කවුරු හරි එනවා. ඉතින් දෙන්නත් එක්ක වට කරලා ආතර් කියනවා ඔයා කවුද කියලා පෙන්වන්න මම පහර දෙන්න කලින් කියලා කියනවා. එතන හිටපු එක්කෙනා එළියට එනවා. ඇවිල්ලා කියන්නේ මාගේ නම ඇවන් උතුමාණනි. ආතර් මේ දවස්වල දාලා තියෙන ඇඳිරි නීතිය ගැන පැහැදිලි කරලා දෙනවා. ඒත් ඇවන් කියන්නේ අනේ මගේ උතුමාණනි මං මේ හොරකම කරේ මට නෙවෙයි මගේ ළමයි දෙන්න දවස් දෙකකින් කාලා නැහැ. මං දන්නවා මේක වැරදි වැඩක්. මට ඉවසන්න බැරි වුණා. එයාලා එහෙම ඉන්නකොට කියලා කියනවා. එහෙනම් ඔයා ගෙදර යන්න කියලා ආතර් කියනවා. තව කියන්නේ ආය අහුනොත් සමාවක් ලැබෙන්නේ නැති වෙයි කියලා. ස්තුතියි මගේ උතුමාණනි කියලා කෑම මල්ලත් බිමින් තියලා ඇවන් යන ලෑස්ති වෙනවා. ඊට පස්සේ ආතර් ඇවිල්ලා ඒ මල් අරගෙන එයාට දීලා කියන්නේ
ලැබෙන අවසාන ආහාර මල්ල වෙන්න පුළුවන් පරිස්සමින් භාවිතා කරන්න කියලා. එතකොට එවන් කියනවා ඔබගේ කරුණාව දයාව පෙන්නවා ඔබට මේකෙන් වාසියක් වෙන්න ඕනි කියලා. ඔහු එතනින් යනවා. පසුදින උදේ ගුණවිය ජලකරාමේ ළඟ යද්දී දකිනවා ජලකරාමෙන් වතුර බින්දු වැටෙනවා. කරාමේ ඇරියම වතුර එන්න පටන් ගන්නවා. ඒකෙන් ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ආතර් මෙලින් වතුර බොන ගමන් කියන්නේ වතුර මෙච්චර රසයි කියලා කවදාවත් හිතලා නැහැ කියලා. ආතර් කියන්නේ වතුර එකපාරටම ආවා මේකට මොකක් හරි අදහසක් තියනවාද කියලා. මෙලින් කියන්නේ අර අංහොරා කිව්වා ඔයා පරීක්ෂා කරනවා කියලා. ඉතින් ඊයේ රෑ ගබඩාවේදී ඔයා යන්න දුන්නු ගම්වැසියා ඒකේ කොටසක් වෙන්න ඇති. ඔයා ඒකෙන් සමත් වුණා. සාපේ මදක් ඉවත් වුණා කියලා මටත් ටිකක් ඒ ගැන හිතනවා කියලා ආතර් කියනවා. මෙරින් කියන්නේ ආයෙත් පරීක්ෂණයකට ලක් වුණොත් ඔයා මේ ප්‍රශ්නය ඉවර කරන්න පුළුවන් වෙයි. සමහර විට අපි අංහොරාව මුණ ගැහෙන්න යමු කියලා කියනවා. මට මායාකාරයෝ එක්ක ගනුදෙනු කරන්න ඕනේ මගේ තාත්තා ඒකට එකඟ වෙන්නේ නැති වෙයි කියලා ආතර් කියද්දි මෙලින් කියන්නේ එයාට ඒ ගැන නොකියමු කියලා. ආතර් මෙතනින් මේ වෙලාවේ යනවා. ඊට පස්සේ මෙලින් කාමරේ වටපිට බලද්දි අර සවද්දු කන මීයව මෙලින් දකිනවා. ඊට පස්සේ මැජික් භාවිතා කරලා ඌව අල්ල ගන්නවා. සියලුම දේවල් වෙන අතරේ මාලිගාවට තව අසරණ වුණු පවුල් වලින් ඇවිල්ලා තියෙනවා. මොගානා සහ ගුණවිය එයාලට පුළුවන් විදිහට උදව් කරනවා. ආතර් කාමරේට එද්දි මෙලින් කෑම බඳුනක් හදාගෙන ඇවිල්ලා තියෙන විදිහ අපිට බලා ගන්න පුළුවන්. මගේ මිනිස්සු මෙහෙම විඳවද්දි මට කෑම ගන්න බෑ කියලා ආතර් කියන්නේ. ආතර් ආයේ මෙලින්ගෙන් අහනවා ඔයා ඇත්තටම හිතනවද මම මේ සාපේට වග කියන්න ඕනේ කියලා. මෙලින් කියනවා මම හිතනවා ඔව් කියලා පිළිතුරු දෙනවා. අපි හෙට උදේම කැලේට යමු අපිට අංහොරාව මුණ ගැහෙයි කියලා ආතර් කියනවා. මෙලින් ඒ ගැන සතුටු හිතෙනවා. මෙලින් කියනවා ඒ නම ඔයාට රෑ කෑම නැතුව ඔයාගේ පරීක්ෂණය සමත් වෙන්න බැරි වෙයි මුලින්ම කෑම කාලා ඉන්න කියලා. මෙලින් ටිකක් අමුතු විදියට ආතර් දිහා බලලා ටිකක් එහාට යනවා. ආතර් එක කාලා කියන්නේ මේක නම් ටිකක් අමුතු මස් වර්ගයක්ද කෙඳි සහිතයි කියලා. ටික වෙලාවකින් අහනවා මේ මීයද කියලා. මෙලින් ඒක ගැන හිතන්න එපා කියලා කියනවා. ආතර් නම් ආයෙත් කන්නේ නැහැ. පස්සේ මෙලින්ට මේ භාජනයම කවන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙතනට මුගා නැවිත් අහන්නේ ඔයාලා ගාව කන්න මුකුත් තියනවද කියලා. මෙලින් සහ ආතර් අමුතු විදියට hina වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මුගානාතේ මේ භාජනයම යවලා කියලා. ඊට පස්සේ උදේ දෙන්නම කැලේට යන පිටත් වෙනවා. මේ වෙලාවේදී ආතර් සහ මෙලින් දෙන්න ටිකක් බෙදිලා තමයි අංහොරාව මුණ ගැහෙන්න හොයන්නේ. ආතර් දකිනවා ඈතින් අංහොරා යනවා. ආතර් එයාගේ පස්සෙන් යද්දී අර කලින් ගබඩාවේ සහල් ගන්න විත් හිටපු එවන් කියන තරුණයව හම්බ වෙනවා. ඔහු ගාව පළතුරු එළවලු ගොඩක් තියෙනවා. ආතර් ඔහු මගහැරලා යන්න හදනකොට එවන් කියන්නේ ඔයා හිතනවද මම ළමයි ගැන කියපු කතාව ඇත්ත කියලා කියනවා. ආතර් කියනවා මොන විදිහේ මිනිස්සෙක්ද ඔයා දරුවන්ව පාවලා දෙන්නේ ඔයාගේ බඩ පුරව ගන්න කියලා. කතා බහක් ගිහිල්ලා ඒක සටනක් දක්වාම දුරදි ගියානවා. සටන අන්තිමේදී අපිට පෙන්වන්නේ මේ එවන් කියන්නේ අර අංහොරාමයි කියලා. ආතර් කියනවා මේ දේවල් ඔයා නේද කරේ කියලා. අංහොරා කියනවා ඒ ඔක්කොම ඔයාගේ හදවතේ තියෙන දේවල් දැනගන්නයි කියලා. ඇයි ඔයා එයාව මරන්න හැදුවේ කියලාත් අහනවා. ආතර් කියන්නේ කොට අපහාස කරා කියලා. එතකොට අංහොරා කියනවා එයා ඔයාට කිසිම හිරිහැරයක් කරේ නෑනේ. ඔයා එයාව ගණන් ගන්න නැතුව ඉන්න තිබුණනේ කියලා. ආතර් ඊට පස්සේ කියන්නේ ඔයා තමයි මේ හැම දෙයකටම වග කියන්න ඕනේ මේ ඔක්කොම වැඩ නවත්තන්න කියලා. ආතර් කඩුවෙන් අංහොරාට ගහනවා. මේ වෙලාවේදී අංහොරා කියනවා ඔයා ඔප්පු කරා ඔයාගේ නම්බුව රැකීමට කෙනෙක්ව මරලා දාන්න උනත් ලෑස්ති නේද? ඔයා පරීක්ෂණය අසමත් මේකට කැමිලොට් විඳවයි සදාකල්ම කියලා කියනවා. ආතර් කියන්නේ මගේ මිනිස්සු මේකට පලි නෑනේ මේ දෙයට කියලා. ඊට පස්සේ අංහොරා කියනවා ඔයාගේ රාජ්‍යයේ මිනිසුන්ව බලාගන්න එක මගේ රාජකාරියක් නෙවෙයි ඒක ඔයාගේ රාජකාරියක් කියලා. ඊට පස්සේ ඔහු එතනින් යන්න යනවා. ඔහු ගිහින් ටික වෙලාවකට පස්සේ මෙලින් එතනට එනවා. දෙන්න එක්ක මාලිගාවට ගියාම දකිනවා මාලිගාවේ දාන්නේ ගබඩාවේ සියලුම දේවල් නරක් වෙලා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ගයස් සහ මෙලින්ව. මේ වෙලාවේදී මෙලින් කියන්නේ ආතර් ගොඩක් මිනිස්සු ගැන හිතනවා. එයා කවදාවත් සමාව දෙන එකක් නැති වෙයි මේ මිනිස්සු විඳවන එකට නම් කියලා. ගයස් කියන්නේ ඔයා යාව හොඳට බලා ගන්න මොකක් හරි මෝඩ වැඩක් කරන්න කලින් කියලා. ඔයාලා ඇත්තද කියලා පිඟාන දිහා බලනවා. පිඟානේ ඉන්නේ නම් කුරුමිනියෝ දෙන්නේ. මෙලින් අහනවා ඔයාට හොඳටම විශ්වාසද මෙයාලා විශ්වාසිත නැහැ කියලා. ඒ අහද්දි ගයස් කියනවා එයාලා කියනවා මුන් කුකුල් මස් වගේ රසයි කියලා. ටික වෙලාවකින් කන්න කලින් කියන්නේ අපි ජීවත් වුණොත් එහෙම කියලා. දෙන්න එක කුරුමියව කාලා මෙලින් කියන්නේ මේක කුකුල් මස් වගේ නම් නෑ කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ආතර් යුතරට කියනවා මෙතන මාලිගාවේ කෑම ටිකයි ඉතුරු වෙලා තියෙන්නේ ඒත් හැමෝටම මදි වෙයි කියලා. යුතර් කියනවා එහෙනම් ඔයා මිනිසුන්ට කෑම දෙන එක නවත්තන්න ඕනේ කියලා. එහෙම කියද්දි ආතර් කියනවා මිනිස්සු මැරෙයි කියලා. එතකොට යුතර් කියන්නේ අපේ හමුදාවට කෑම ඉතුරු කරගන්න ඕනේ කියලා. මේ සීන් එක හින්දා ආතර් සහ යුතර් අතර පොඩි කලකෝලාලයක් ඇති වෙනවා.
අන්තිමට යූතර් කියනවා මිනිස්සුන්ට කෑම දෙන එක නවත්තන්න කියලා අණක් දෙන්න ඕනි කියලා. ඊට පස්සේ ආතර් කියනවා මම මේක දෙන්නේ නැහැ ඔයාටමයි දෙන්න වෙන්නේ කියලා. ඊට පස්සේ සීන් එකේදී අපිට පෙන්වන්නේ ආතර් සහ මේ රාජ්‍යයේ මිනිස්සු දිහා බලාගෙන ඉඳලා කියන්නේ එයාලා දන්නේ නැහැ එයාලට ඉදිරියට මොන විනාශයක්ද වෙන්නේ කියලා. මොකක්ද ඒ කතාව කියලා මර්ලින් ඇහුවට පස්සේ ආතර් කියන්නේ තාත්තා කෑම දෙන එක නතර කරනවා කිව්වා මේ හැම දෙයක්ම මම හින්දානේ කියලා ආතර් දුක් වෙනවා. මර්ලින්ටත් මේ වෙන දේවල් බලාගෙන ඉන්න බැරි හින්දා මර්ලින් යනවා අංහොරා මුණ ගැහෙන්න. අංහොරා කියලා කතා කරාම අංහොරා එළියට එනවා. අංහොරා ඇවිල්ලා අහන්නේ ඔයාට මාව හම්බ වෙන්න ඕනේද කියලා. මර්ලින් කියන්නේ මං ආවේ උපකාරයක් බලාපොරොත්තු වෙමින් මිනිස්සු ඉඳවලා මැරෙන්න යන්නේ එයාලා ඉක්මනින් මැරෙයි කියලා කියනවා. අංහොරා අහනවා ඔයාට විශ්වාස කරනව නේද මම කියපු දේ මං ඒක කිව්වාම ඒකෙන් මට කිසිම සිතක් නැහැ ඔයාලගේ මිනිස්සුන්ව සුව කරන්න කියලා. ඊට පස්සේ මර්ලින් ඉල්ලනවා මේ සාපිය අයින් කරන්න කියලා. ඒත් අංහොරා කියනවා මට ඒකට කිසිම අයිතියක් නැහැ කියලා. ඊට පස්සේ මර්ලින් කියනවා එයාට තව පරීක්ෂණයක් දෙන්න එයා ඒක පිළිගනි ඒක එයාගේ වගකීමක් එයා ඒක ඔප්පු කරයි එයා වටින කෙනෙක් කියලා. මේ සාපය ඉවත් කරන්න විතරක් දෙන්න කියලා කියනවා. ඔයාට ආතර් ගැන හුඟක් විශ්වාසයි නේද කියලා අංහොරා අහනවා. මර්ලින් කියන්නේ මගේ ජීවිතය බලලා මං එයා විශ්වාස කරනවා කියලා. ඊට පස්සේ අංහොරා කියන්නේ ආතර් යන්න ඕනේ වංකගිරියට ගෙදරින් පාවලා තියෙන එතනදී එයාගේ අන්තිම පරීක්ෂණයට මුහුණ දෙයි කියලා. එයා ඒක අසමත් වුණොත් ආයෙත් කිසිම බලාපොරොත්තුවක් නැහැ කියලා කැමිලොට් සදාටම විනාශ වෙලා යයි කියලා අංහොරා කියනවා. මර්ලින් ආයෙත් කතා කරලා අහන්නේ මොන වගේ පරීක්ෂණයක්ද කරන්න තියෙන්නේ කියලා. එතනදී එයාට බලා ගන්න පුළුවන් ඒ කියලා අංහොරා කියනවා. මර්ලින් මේක ගිහිල්ලා ආතරට කිව්වට පස්සේ ආතර් තනියම තමයි යන්න හදන්නේ. මර්ලින් එන්න හැදුවත් ආතර් එකට කැමති වෙන්නේ නැහැ. උදේම මාලිගාවෙන් යන්න පිටත් වෙනවා. ආතර් යම් තැනකදී ඈතින් යනවා පෙන්නද්දී අපිට පෙන්නනවා මර්ලිනුත් ආතර් පිටිපස්සෙන් එනවා කියලා. ඊට පස්සේ මුලින්ම ආතර් වංකගිරියට ඇතුල් වෙනවා. ටික වෙලාවකට පස්සේ මර්ලිනුත් වංකගිරියට ඇතුල් වෙනවා. ආතර් මේ අත දුවද්දී අංහොරා මර්ලින් ඉදිරියට එනවා. මර්ලින් කියනවා ඔයා කිව්වේ ආතරට පරීක්ෂණයකට මුහුණ දෙන්න දෙනවා කියලානේ. ඔයා යාට යටවන්නේ කියලා කියද්දී අංහොරා කියන්නේ ඒ උගල ආතරට නෙමෙයි ඔයාටයි කියලා. ඒකම වැල් වගේක් ඇවිල්ලා මර්ලින්ව අල්ල ගන්නවා. ඊට පස්සේ අපිට ආතරව පෙන්නනවා. ආතර වංකගිරියේ අවසානයට එනවා. ඒ එන්නේ මුහුදු වෙරළකට. එතනයිනේ මර්ලින් පුටුවක වාඩි වෙලා ඉන්නවා. ඒ වගේම තව පුටුවකුත් ටේබල් එකකුත් තියෙනවා. ඒකේ යම්කිසි දෙයක් දාපු කෝප දෙකකුත් අපිට බලා ගන්න පුළුවන්. ආතර එතෙන්ට ඇවිල්ලා කියන්නේ එයාට යන්න දෙන්න කියලා. මම ඔබව පරීක්ෂණයට ගන්නවා. එතකම් එයාට නිදහස් වෙන්න බෑ කියලා කියනවා. මර්ලිනුත් පරීක්ෂණයේ කොටසක් කියලාත් කියනවා. ඒ වගේම කරුණා කරලා ඉඳගන්න කියලාත් ආතරට කියනවා. ඒ වගේම ඔබ පරීක්ෂණයට අකමැති වුණොත් ඔබ අසමත් වෙයි ගන්නවා. ඒ වගේම කැමිලොට් විනාශ වෙලා යයි කියලා කියනවා. මං ඔයාට කිව්වේ ගෙදරට වෙලා ඉන්න කියාගෙන ආතර් පුටුවෙන් ඉඳ ගන්නවා. ආතර් කියනවා දැන් පටන් ගමු කියලා. අංහොරා ටෙස්ට් එක ගැන ඉගෙනනවා. ඔබලාට කෝප්ප දෙකක් තියෙනවා. එක කෝප් එක බස දාලායි තියෙන්නේ. අනිත් එකේ විෂ නැති දියරයක් දාලා තියෙන්නේ. හැම කෝප් එකම තියෙන දියර අනිවාර්යෙන් බොන්න ඕනේ. ඒත් එක්කෙනෙක්ට බොන්න පුළුවන් වෙන්නේ එක කෝප්පයක් පමණයි කියලා කියනවා. මොන තාලේ පරීක්ෂණයක්ද මේක? මොකක්ද මේකෙන් ඔප්පු වෙන්නේ කියලා ආතර් අහනවා. මොනවද ඔප්පු වෙන්නේ කියලා ඔබයි තීරණය කරන්නේ. ඔබ සමත් වුණොත් සාපේ අවසන් කියලා අංහොරා කියනවා. ඊට පස්සේ මර්ලින් සහ ආතර් දෙන්න මේ කෝප්ප දෙකේ දියර මුලින්ම බොන්නේ පොර කනවා. ඒත් එක්කෙනෙක්ට බොන්න පුළුවන් එක කෝප්පයයි හින්දා වස දාලා තියෙන්නේ මොකේද කියලා හොයාගන්න බැරිව ඉන්නේ. මර්ලින්ට අදහසක් එනවා කෝප්ප දෙකේම දියර එක කෝප්පයකට දාලා බොන්න. එතකොට එක්කෙනෙක්ට බොන්න පුළුවන් වෙන හින්දා. ඒක ආතරගේ ඔලුවට වැටුනත් එක්කම මර්ලින්ට වෙන පැත්තක් පෙන්නලා ආතරේ කෝප්ප දෙකකට දාගෙන බොනවා. ඒකම ආතර් බිමට වැටෙනවා. මර්ලින් ආතර් නැගිටින්න කියලා කෑ ගහනවා. එතකොට අංහොරා කියනවා නැගිටින්න මර්ලින්. ඊට පස්සේ මර්ලින් කියනවා එයා වෙනුවට මාව යවන්න කියලා. ඊට පස්සේ අංහොරා කියනවා ආතරගේ ටෙස්ට් එක ඔයාගේ නෙවෙයි කියලා. ඔයා යාව මැරුවා මම ඉන්නේ යාව ආරක්ෂා කරන්නයි කියලා මර්ලින් කියනවා. අංහොරා කියන්නේ එයා මැරිලා නැහැ. එයාට ওই නිින්ද ගිහිල්ලා තියෙන්නේ නිදි දියරේ නිසා. තව ටිකකින් එයා නැගිටි. යුනිකෝන්ලා කියන්නේ පිරිසිදු හදවත් තියන අය. එකෙක්ව මැරුවොත් ඔබට අනිවාර්යයෙන්ම වන්දි ගෙවන්න වෙයි. ඔබට පිරිසිදු හදවතක් තියෙනවා නම් ආතර ජීවිතේ කැප කරා ඔබ වෙනුවෙන් එයා ඔප්පු කළා ඔහුට හදවතක් තියෙනවා කියලා. සාපේ මෙතන ඉවරයි කියලා අංහොරා කියනවා. ඊට පස්සේ ආතර් සහ මර්ලින් නැවත කැමිලොට් වලට එනවා. ඒද්දි හැම දෙයක්ම සාමාන්‍ය විදිහට තියෙනවා. ඒ වගේම ආතර් මර්ලින්ට කියනවා තව එක දෙයක් තියෙනවා කියලා. අර මුලදී කපාගත්තු යුනිකෝන් අඟ වල දානවා. ඒ වගේම ඒ මැරුණු යුනිකෝනුත් නැවත ජීවය ලබනවා. මේ සීන් එකත් එක්ක මේ කොටසත් ඉවර වෙනවා.